ජේසු පිට ඔබ සියලු දෙනාටම ඉතින් අදත් උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ ඉතාමත් වැදගත් පණිවිඩයක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මේක හරිම වැදගත්. ඉතින් අපි බලමු මතෙව් 6:25 ඉඳන්. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 25 කියනවා. එහි නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සල් නොවෙලා. මොකක්ද කියන්නේ මොනවාද කන්නේ මොනවාද බොන්නේ කියලා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සල් වෙන්න එපාලු. කෑමට වඩා ජීවිතයේද ඇඳුමට වඩා ශරීරයේද උතුම් නොවේද? ආකාශයේ පක්ෂීන් දෙස බලා බලා හරි උන් වපුරන්නේවත් කපා ගන්නේවත් අටුවල රැස් කර ගන්නේවත් නැත. මොකද කියන්නේ ආකාශයේ පක්ෂීන් දෙස බලන්න උන් වපුරන්නේවත් කපා ගන්නවත් අටුවල රැස් කර ගන්නේවත් නැත. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරනසේක. ඊළඟට කියනවා නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? ඊට පස්සේ කියනවා කනස්සලු වීමෙන් තමාගේ උසට එක රියනක් එකතු කරගන්න නුඹලා අතරින් කවරෙක්ට පුළුවන්ද? ඔයගොල්ලෝ දුක් වුණොත්, ඔයගොල්ලෝ කනස්සලු වුණොත් ඔයගලන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවද කනස්සලු වීම තුලින්? ඊට පස්සේ කියනවා නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නේද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරපල්ලා. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සලමොන් පවා සුවකිය සියලු ආශ්චර්යයේදී ඒවායින් එකක් ලෙස පැරඳ නොසිටියේ නුඹලාට කියමි. මෙතන කියනවා මොකක්ද? මද ඇදිහිල්ල ඇත්තෙනි අද තිබී හෙට උදුනේ දමනු ලබන්නව කෙතේ තෘණ දෙවියන් වහන්සේ මෙසේ පල්දවන සේක් නම් ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපලදවන සේක්ද? මේ කියන්නේ මොකක්ද? මේ කනස්සලු වෙනවා කියන්නේ මේ දේවල් ගැන දුක් වෙනවා කියන්නේ මොන වගේ අයද? මෙතන කියනවා මොකක්ද? මද ඇදිහිල්ල ඇත්තෙනි. මොකද කියන්නේ මද ඇදිහිල්ල ඇත්තන අය තමයි මේ වගේ දේවල් ගැන දුක් වෙන්නේ. කනස්සලු වෙන්නේ. දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ කිසි දෙයක් ගැන කනස්සලු නොවන ජීවිතයක්. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඒවලට ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය සහ කිතුණුවන්ට දෙවියන් වහන්සේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න කියලා තියෙන විදිය දෙකක්. සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් එක විදිහකට. හැබැයි කිතුණුවා ඒ විදිහට මුහුණ දෙන්නේ නැහැ. දැන් මම ඔයගොල්ලන්ට කතා කරා පේදුරු ජේසුස් වහන්සේ එක්ක ඉද්දි එකම මුහුදේ පේදුරු ගිලන බය නිසා. ජේසුස් වහන්සේ මේ මුහුදේම ඇවිදගෙන හිටියා. ඉතින් හිතන්න ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගලන්ට පුළුවන් ඇදහිල්ල තුල ලොකු දෙයක් ඔයගලන්ගේ ජීවිතේ කරන්න. මෙතන කියන්නේ හරිද? මද ඇදහිල්ල ඇත්තෙනි කියලා. අද තිබී හෙට උදුනේ දමන ලබන්නවා කෙතේ තුන දෙවියන් වහන්සේ මෙසේ පල්දවන සේක් නම් ඊට වඩා කොපමණ වැඩි නුඹලා නොපලඳවන සේක්ද? එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කීමින් කනස්සලු වෙන්න එපාලු. මක් නිසාද? හරි මොකක්ද කියන්නේ? කිසි මොනවාද කන්නේ මොනවාද බොන්නේ කියලා කනස්සලු වෙන්න එපාලු. පොඩක් හිතන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි දෙවියන් වහන්සේගේ වචනේට. ඒක නිසා අද මේ ඉගෙනගත්ත වචනේ හරිම වැදගත්. ඕගොල්ලන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තියෙනවා. ඕගොල්ලන් මද ඇදිහිල්ල තැනත් එක්ක ඉන්න එපා. ඇදිහිල්ල තුල ශක්තිමත් කිතුණුවෙක් වෙන්න. ඉතින් මම විශ්වාස කරනවා අද මේ ඉගෙනගත්ත වචනේ ඔයගලගේ ජීවිතේ හරිම වැදගත් සහ බලපෑමක් ඇති කරන වචනයක් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක නැවත මෙනෙහි කරන්න. ඉතින් තව කෙනෙක්ට ආශිර්වාදයක් වන පිණිස මේ වීඩියෝ එක ඔයගලගේ පුද්ගලික ගිණුම් වලින් Facebook WhatsApp වලින් ෂෙයා කරන්න. අපි ආරාධනා කරමු. පියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය දෙවි පියාණනි අද දවසේ මෙලෙස අපිට එකතු වෙන්න දුන්න වහන්සේගේ කරුණාව සහ වහන්සේගේ අනුග්‍රහය නිසා මගේ දෙවි පියාණනි මේ වීඩියෝ නරඹන සියලු දෙනා වහන්සේට බාර කරනවා. පියාණනි අද ඉගෙනගත් වචනේ එළිදරව්ව මත ඔවුන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න, ඔවුන්ගේ ජීවිතය ශක්තිමත් කර ගන්නට ඔවුන්ට වහන්සේ උපකාර කරමනව. මේ මොහොතේදී මම මේ සියලු දෙනා වහන්සේට බාර කරමින් ආචාර කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. එහෙනම් අලංකාරමත් උදෑසනක්. ඉතින් අද දවස යහපත් ප්‍රීතියෙන් ගත කරන්න. ඔයගොල්ලන්ගේ ජීවිතේ කිසි දෙයක් නිසා ඔයගොල්ලෝ කනස්සල් වෙන්න එපා, දුක් වෙන්න එපා. මන්දයත් ඔබ සර්ව බලධාරී දෙවියන් වහන්සේ වදහන කෙනෙක්, දෙවියන් වහන්සේගේ දරුවෙක්, දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. හැම කෙනෙක්ටම ජේසුස් පිටයි.